අම්මට සිරි අද නම් රැත් වුණා. දැන් ටක් ගාලා ගෙදර යන්න ඕන. මේ වෙලාවට පොලිසිය දීවිත් දන්නෙත් නෑ. කියන්න බෑ. අවුලන්නේ අපි ඔක්කොම ලයිට් එක දාගමු. ඉතින් මගේ සුපිරිම බස් එක නේද? අම්මට සිරි කොහමද ඉතින් මේ වෙලාවට පොලිසිය නම් ඉන්න එකක් නෑ. දැන් රෑ වෙලානේ. ඉතින් ගැම්මට යමු. අඩෝ මෙන්න වාහනක් පෙල්ලිලා කියාංකෝ. අඩෝ මේ මොකද්ද මම වෙලා තියෙන්නේ? අඩෝ අන්න පොලිසිය එන්නේ. අම්මට සිරි. ඌ වැඩි ගණන් ගත්තේ නෑ. දැක්කනේ ඉතින් මට පොලිසියත් බය වෙලා ඉන්නේ. පොලිසියෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයි වැඩක් නෑ ඔයි පොලිසිය. ඔයා කොහමත් එක්තන ඉන්න එක්කෙනා කොහමත් ඔයි වාහනේ වැඩි අල්ලන්නේ. අඩෝ මේ වාහන හැමතැනම අයියෝ. වාහන නිකන් බය වෙලා වගේනේ. ඉතින් බොයිස් ගෙම්මට channel එක subscribe කරලා help එකක් දෙන්න හොඳද? අම්මට සිරි ඉස්සරහා පොලිසිය නේද? අම්මට සිරි වෙනවා කෙලවුණා වගේ. අඩෝ අන්න නවත්තන්නලු බං. අම්මට සිරි. උතනින් නවත්තන්න. අම්මට සිරි වුණා දැන් හරිනේ. නවත්තමුකෝ උතනින්. අඩෝ ෂේප් එකේ බහගමු. මොකක් වෙයිද දන්නේ. අම්මට උඩ මේ මොකද්ද ඔය යුන්නේ? පොඩ්ඩ ඉන්න. සර් පොඩ්ඩ ඉන්න මං එන්න. මට සිරි වෙනවා. ඔව් සර් කියන්නකෝ. කොහෙද මේ රෑ වෙලා යන්නේද? නෑ සර් මම මේ ගෙදර යන්නේ මේ පොඩි ට්‍රිප් එකක් ගියා ඒකේ. ඒ වැඩක් නෑ මේ බලනකො මේ බස් එකේ ලයිට් තෝගේ. මෙච්චර ලයිට් ගහගන්න මොකද මේ ගොඩක් අයට මේක කරදරයි මේ ලයිට් එකම. ඒ මදිවට මේ බස් එකේ මොඩිෆිකේෂන් අයිඩි ගේවා ගොඩක් වැඩි. පේනවනේ. ඉස්සරහා එක කෑලි බෑලි ගාලා ගොඩක් නිකන් තොරණක් යනවා වගේ. මේවා හරියන්නේ නැහැ. ඔයාලට දඩේකුත් ගහන්න වෙනවා. අනේ සර් එහෙම කරන්න එපා ඉතින්. ඒ වැඩක් නැහැ. ඔයාලට මේ 25000ක දඩයක් ගහනවා. ඒ වගේ මේකේ ඔක්කොම කෑලි බෑලි ටික ගලවන්න ඕන. හොඳද? ඒ ලයිට් කෑලි මොඩිෆිකේෂන් ওই බෆර් ඔක්කොම ගලවන්න. හරි සර් මම යන්නම් එහෙනම්. මං ඒව ඔක්කොම ගලවන්නම්කෝ. අඩෝ බලහන්කෝ ඉතින් අයියෝ පට්ටම දුකයි. මං හිතුවේ මේ වෙලාවට පොලිසිය උන් නැති වෙයි කියලා. කරුමෙටම එක පොලිසියෙක් හිටියනේ ආච්චිට අයියෝ පට්ටම දුකයි. ඉතින් දැන් මේක හෙට ගලවන්න එපේ. අයියෝ මගේ ලස්සන බස් එක මොනෝ කරන්නද ඉතින්. පොලිසිය කිව්වම කරන්න තින්නත් බෑනේ. අයියෝ ඉතින් බස් එකත් ගෙලෙව්වා ඔක්කොම. දැන් ඉතින් එක මොඩිෆිකේෂන් මොනවක් අම්ම නැහැ. ලයිටුත් ඔක්කොම ගෙලෙව්වා. නිකන් දැන් නම් ඉතින් බස් එකේ මෙලෝ රහක් නැහැ. මොනෝ කරන්නද ඉතින්. අයියෝ මගේ බස් එක. දුක තමයි ඉතින්.